රජය කියනවනේ දිනුවා කියලා විශේෂ ජයග්‍රහණයක් කියන අපි ඒක පිළිගමු. එහෙම නැත්නම් ඇත්ත වශයෙන් අපි ලොකු අර්බුදයකටපත් වෙනවා. මාස 6ක් යනවා ප්‍රෝග්‍රෑම් එක යන්නේ නැහනේ. ෆුල් පැකේජ් එක නැතුව ගියොත් වෙන්නේ එහෙත් නෑ මේ භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට මේ රජය සතු ව්‍යාපාර පවත්වාගෙන යා යුතුයි. ITN මාධ්‍ය ජාලයේ හිටපු සභාපති මං අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා එක නිශ්චිත ක්ෂේත්‍රයක් ගැන විශේෂයෙන්ම මත් සාකච්ඡාවේ පැති ගණනක් කාරණේ වෙච්ච නිසා ඒ තමයි මේ රජයට අයිති ව්‍යාපාර සම්බන්ධයෙන් රජය මොකක්ද කරන්න යන්නේ කියන එක ගැන. අපි දන්නවා අපේ රටේ ව්‍යාපාර කිරීම පුද්ගලිකාංශය අතේ තිබුණාට ක්‍රමානුකූලව රජය විසින් මේ ව්‍යාපාර ව්‍යාපාර එක්ක රජයට පවර ගත්තා. එහෙම නැත්නම් රජය විසින් ව්‍යාපාර ආරම්භ කළා. ඒක ඉතිහාසයක වෙලාවක ඒක අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පෞද්ගලික අංශ සතුව තිබිච්ච වතු ජන සතු කළා. පෞද්ගලික අංශ සතුව තිබිච්ච බස් රථ පෞද්ගලික බස් රථ ව්‍යාපාර ජන සතු කරා. පෞද්ගලික අංශය සතුව තිබිච්ච khනිජ තෙල් වෙනදාම ජන සතු කරා. ඊට පස්සේ දැන් විදුලිය සම්බන්ධයෙන් වගේ දේවල් ගත්තාන් පස්සේ කිලිම රාජ්‍ය විසින් ඒකාධිකාරයක් ඇතුළු ගන්නවා. නමුත් අද අපි මේ කලින් කතා කරපු ආර්ථික අර්බුදය සහ විශාල ණයබරකට පත් වෙලා ඉන්න අවස්ථාවේදී එක පැත්තකින් මේ භාණ්ඩාගාරයට තියෙන බර අඩු කරන්න අනිත් පැත්තෙන් අලුතෙන් ධනය උත්පාදනය කිරීමට ගත හැකි එක ක්‍රියාමාර්ගයක් තමයි මේ රජයට අයිති ව්‍යාපාර නැත්නම් ජනසතු ව්‍යාපාර කියන ඒවා ප්‍රතිහුගත කිරීම. දැන් IMF එකත් එක්ක අපි එකඟතාවයට එනකොට ආපු එකඟතාවයක් තමයි මේ භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට මේ රජය සතු ව්‍යාපාර පවත්වාගෙන යා යුතුයි කියන්නේ. උදාහරණයක් වශයෙන් පහුගිය කාලේ දේශපාලන බලපෑම් නිසා පාඩුවට බිස්නස් කරන මට්ටමට රජයට යති ව්‍යාපාරපත් වුණා. ඒකක් තමයි ලංකා විදුලි බල මණ්ඩලය. අනික ලංකා khනිජ තෙල් විකත් සංස්ථාව. දැන් මේ khනිජ තෙල් සංස්ථාව අපි දන්නවා අපි සම්පූර්ණයෙන්ම වාගේ අපේ අවශ්‍යතාවයන් අපි ආනයනයකට තමයි ලබා ගන්න. එක්ක බොර තෙල් වශයෙන් එහෙම නැත්නම් පිරිපහදු කළ තෙල්. ඒවා තමයි දේශීය වශයෙන් බෙදා හැරීම කරන්නේ. ඒකේ ආනයනයේ බෙදා හැරීමෙත් ඒකාධිකාරය තිබුණේ සංස්ථාවට රජය සතුව. එතකොට අනිත් පැත්තේ විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලය ඒකාධිකාරයක්. විදුලිය නිෂ්පාදනය කළා සම්ප්‍රේෂණය කළා බෙදා හැරීම තනි ආයතනයක් අතුවයි තියෙන්නේ. දැන් විදුලි බල මණ්ඩලය තෙල් ගන්නකොට මේ විදුලි නිෂ්පාදනය කිරීමේදී එකක් තමයි සමහර ඒවා ඩීසල් සහ අනිකුත් ඉන්ධන වලින් නිෂ්පාදනය කරනවා. ඒ අවස්ථාවේදී ඒකට සිදු වෙනවා තෙල් ගන්න ණයට khනිජ තෙල් සංස්ථාව. ඊට පස්සේ රජය හදුව තියෙනවා යා ලංකා ශ්‍රී ලංකන් එක සමහර බොහෝ වෙලාවට තමන්ගේ ඉන්ධන ලබා ගන්නෙත් khනිජ තෙල් සංස්ථාවෙන් එකත් ණයට ගන්න. මේ ඔක්කොම රාජ්‍ය බැංකුව වලින් තමයි මේ බැංකුව වලින් ණය දීලා තමයි මේක පවත්වන්නේ. ඒතකොට අපි තැනකට ආවා රාජ්‍ය බැංකුව පවත්වන් යන්න බැරි ගානටපත් වුණා සස්ටේනබල් නැහැ. මොකද මේ රජයට අයිති ව්‍යාපාර කරන ආයතන පාඩුවට ව්‍යාපාර කරන නිසා. අනිත් පැත්තෙන් අපි දන්නවා විදේශ විනිමය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා අපිට. එතකොට විදේශ විනිමය අනුපාතිකය විශේෂයෙන්ම රුපියල් අවප්‍රමාණ වීමත් එක්කලා වැඩි මුදලට කියන්නේ වැඩිපුර රුපියල් ගෙවලා මේ වාහනය කරන්න ඕන කරලා ඉවරලා අපි අඩුවට විකුණන්නේ. දැන් මේක වළක්වන්න තමයි පසුගිය කාලේ විශේෂයෙන්ම පසුගිය 2022 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමය තුල මේ cost reflective pricing formula කියන එක ගෙනාවා. ඒ කියන්නේ පිරිවැය පාදක පිරිවැය
පාදක මිල සූත්‍රය. දැන් මේක කණික තෙල් වලට අරන් ඇවිත් තියෙනවා. ඒ වගේම කණික තෙල් වෙළඳාම සහ ආනයනය කිරීම ඒකාධිකාරය කඩලා අද පෞද්ගලික අංශයටත් මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් ඊළඟට විදුලි අංශය. විදුලි බලයේත් මේ ප්‍රතිසංස්කරණය සඳහා විදුලි බල පනත සංශෝධනය කළා. ඒ විදුලි බලයේ නිෂ්පාදනය ඒ වගේම සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම කියන අංශ වෙන් කරන්න අන්බන්ඩල් කරන්න ඒ පනතේ එකඟතාවය තියෙනවා. නමුත් මම වැඩි කාලයක් ගන්න නැතුව කිව්වොත් දැන් මේ ප්‍රතිසංස්කරණ මේ ආර්ථික අනුමුදයෙන් ගොඩේම සඳහා දැනට වර්තමාන ජනාධිපතිතුමා කලින් ජනාධිපතිතුමා ගෙනාවු වැඩපිළිවෙලම අරගෙන යනවා නම් ඒක කියලා තියෙනවා. ඒක කරනවා කියලාත් එකටම කියලා තියෙනවා. ආයෙත් ඒක නිරූපණය වෙනවා. නමුත් ඒක කරනවා නම් මේ ඒහා ආනුෂාංගික ප්‍රතිසංස්කරණත් කරන්න අවශ්‍යයි. රජයට අයිති ව්‍යාපාර සම්බන්ධයෙන් මේ ප්‍රතිසංස්කරණය නොකර මේ IMF වැඩසටහන යනවයි කියන එකේ කිසිම අර්ථයක් නැහැ. IMF වැඩසටහන යනවා නම් ෆුල් යන්න ඕනේ. ඒක half hearted යන්න බෑ. අපි IMF එක යනවා කියලා ෆුල් පැකේජ් එක නැතුව ගියොත් වෙන්නේ එහෙත් නෑ මෙහෙත්. ඒ නිසා මං හිතන්නේ දැන් ජනාධිපතිතුමා බලයටපත් වුණා 42ක ජනවාරමකින්. ඊට පස්සේ මහමැතිවරණයේදී ඒ ජනාධිපතිතුමාට දුන්න 61 ගානක යනවාරම. ඒ මොකද එක පැත්තකින් මං හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ අරන් යනවායි කියලා කිව්වා. ජනාධිපතිතුමා ආපු ගමන් කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න අරන් යනවා කියලා. ඒතකොට විශ්වාසයක් ඇති වුණා දුන්නා. මාස 6ක් යනවා ප්‍රෝග්‍රෑම් එක යන්නේ නැහනේ. ප්‍රෝග්‍රෑම් එක යන්නේ නැහනේ. කියලා විතරයි. එතකොට මොකක්ද උනේ මේ පළාත් පාලන මැතිවරණයේදී මේ 61 අපි 61ක් කියමුකෝ 61 43ට බැස්සා. මේක පොඩි බැස්මක් නෙමෙයි නේද 18ක බැස්මක්. ලක්ෂ 22ක අඩුවක් තියෙනවා. අනිත් පැත්තෙන් ඡන්ද දීපු සංඛ්‍යාව අඩු වෙනවා. එතකොට මේක ගත්තයින් පස්සේ මේක එක්තරා විදියකින් සංඥාවක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මොකද දැන් ඡන්ද ඉවරයිනේ ඡන්ද 3ක් තිබ්බ එක දිගටම. ආර්ථික වශයෙන් මෙච්චර අමාරුවට ඡන්ද 3ක් තියලා ඡන්ද 3න් පස්සේ දැන් රජය කියනවනේ දිනුවා කියලා. විශේෂ ජයග්‍රහණයක් කියන අපි ඒක පිළිගමු කියලා මම කියන්නේ. අපි පිළිගමු විශේෂ ජයග්‍රහණ ලැබුවා කියලා පිළිගන්නේ. හරි. එතකොට ඒගොල්ලෝ කියනවානේ ඒගොල්ලන්ට ඒ ආයතන ඔක්කොම පාලනය කරන්නත් ඕනේ කියලා. ඒකත් හරි අපි පිළිගන්නු ටික. අපිට පිළිගත්තට වෙන්නේ නැහැ ඒක ආයතන ගිහින් බලන්න. නමුත් අපි පිළිගන්නෙමුකෝ. අපි කියන්නේ දැන් හරි පටන් ගත්ත වැඩේ, ඒ කියන්නේ බැටන් එක ගත්තානේ දැන් මේ IMF ප්‍රෝග්‍රෑම් එක අරන් යනවා කියලා. දැන් ඒක වටන්නේ නැහැ කියවනේ. ඒක අරන් යනවා කියලා කියන්නේ IMF එකට එක්ක කතා කරන එක විතරක් නෙමෙයි ඒ ආනුෂාංගික ෆුල් පැකේජ් එක ප්‍රතිසංස්කරණ අරගෙන යාමයි විශේෂයෙන්ම රජයට අයිති ව්‍යාපාර සම්බන්ධයෙන් කණික තෙල් ඒ වගේම විදුලි බලය සම්බන්ධයෙන් අනිකුත් ආයතන සම්බන්ධයෙන් මේ පීවර ගන්න. එහෙම නැත්නම් ඇත්ත වශයෙන් අපි ලොකු අර්බුදයකටපත් වෙනවා.